මොනවද මේ ට්‍රෙෂරි බිල්ස් නැත්තන් ට්‍රෙෂරි බොන්ස් හිතන්න රජයට මොකක්කරි ණයක් අවශ්‍ය වෙනවා. එතකොට අපිට පුළුවන් රජයට ණයට සල්ලි දෙන්න. ඒ වෙනුවෙන් රජය අපිට සහතිකයක් දෙනවා. ඒ සහතිකය තමයි ටීබිල්ල එකක් නැත්නම් ටී බොන්ඩ් එකක් කියලා කියන්නේ. මේ දෙන ණයට රජයෙන් අපිට පොලියක් ගෙවනවා. ඒකට ඉන්ට්‍රස් රේට් එකක් තියෙනවා. ඒ වගේ මේ ණය අපිට කෙටිකාලීන ණය දෙන්නත් පුළුවන්. ඒ වගේම දීර්ඝකාලීන ණය දෙන්නත් පුළුවන්. කෙටිකාලීන ණය දෙන්න මාස 3ක් 12ක් අතර. දීර්ඝකාලීන ණය අපිට දෙන්න පුළුවන් අවුරුදු 2ක් අවුරුදු 30ක් අතර. උදාහරණයකට අපි රුපියල් ලක්ෂ 10ක් මාස 6ක ණය විදිහට රජයට දුන්නොත් ඒගොල්ලන් අපිට පොලිය ගෙවනවා 7.45ක ඉන්ට්‍රස්ට් එකක්. ඒ කියන්නේ මාස 6කට පස්සේ අපිට 37250ක පොලියක් හම්බ වෙනවා. දැන් ට්‍රෙෂරි බොන්ඩ් එකක් ගත්තොත් අපි ලක්ෂ 10ක් ඉන්වෙස්ට් කරොත් අපිට ඒකේ ඉන්ට්‍රස්ට් එක මාස 6න් 6ට ගෙවනවා. ඒ වගේම අවුරුදු 5කට පස්සේ අපි ඉන්වෙස්ට් කරපු ගාණත් ආයෙ අපිට ලැබෙනවා. හැබැයි අපි මේ T bills නැත්නම් T bonds වල ඉන්වෙස්ට් කරද්දී සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ ඉන්ට්‍රස්ට් රේට් කාලෙන් කාලයට වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ රජයේ තියෙන ණය අවශ්‍යතාවලට අනුව නැත්නම් රටේ තියෙන උද්දමනයත් එක්ක මේ බිල්ස් වලට බොන්ඩ්ස් වලට ගෙවන ඉන්ට්‍රස්ට් රේට් එක කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන්.